Hi, මම සාලිය. Welcome to Beyond the Shoot with සාලිය. අද මම ඉන්නේ පැස්ටමේනියා රෙස්ටොරන්ට් එකේ. ඉතින් අද මේ රෙස්ටොරන්ට් එකේ මෙනු එකට මම ෆුඩ් ෂූට් එකක් කරනවා. ඉතින් ඒ ගැන තමයි අද එපිසෝඩ් එක තියෙන්නේ. ඉතින් මේ එපිසෝඩ් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම කොහොමද ප්ලෑන් කරේ, කොයි විදිහටද සෙටප් එක arrange කරේ, ඒ වගේම මොන වගේ තාක්ෂණයක්ද පාවිච්චි කරේ කියලා. මම හිතනවා මේ සබ්ජෙක්ට් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මේ වීඩියෝ එකකින් එකට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් යමු අපි ගිහලා බලමු කොහොමද මම මේ වැඩේට සූදානම් වුනේ කියලා. ඉතින් මේ ෂූට් එක මම ඔයගොල්ලන්ට ගේන්න කියලා බලනවා ඇති මොකද්ද මේ ෆුඩ් ෂූට් එකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ ෂූට් එකේදීත් මම අලුත් ටෙක්නිකල් දේවල් ටිකක් හොයාගෙන මම මේ දේවල් ටිකක් පාවිච්චි කරා. ඉතින් මම හිතුවා කොයි වෙලාවෙත් ලයිට් ලීක් එකක් වෙන්න දෙන්නේ නැති හින්දා මම මේ ජනේලෙන් එන ලයිට්ස් ටික බ්ලොක් කරන්න කියලා ඒ කම්පනි කට්ටියට කිව්වා. ඉතින් කළු රෙද්දක් දාලා අපි ඒක බ්ලොක් කරා. ඉතින් මෙන්න මේ ගැජට් එක ටිකක් ඉම්පෝර්ටන්ට් ගැජට් එකක්. මෙන්න මේකට කියන්නේ ඔටෝ පෝල් කියලා. මේ ඔටෝ පෝල් එක අපිට නොඑක ආකාරයේ ප්‍රයෝජනයකට ගන්න පුළුවන් ඔටෝ පෝල් එකක්. මේකේ දැන් බලන්න අද ඔයගලන්ට මේක බලන්න පුළුවන් මේ ඔටෝ පෝල් එක මම කොයි විදිහටද පාවිච්චි කරේ මේ වගේ කන්ජස්ටඩ් තැනක මේ ෂූට් එක කරද්දී. ඔයගලන්ට පේනවා ඇති මේ ඔටෝ පෝල් එකේ මම හයි කරනවා මගේ කැමරාව. ධනංජය ඒක තමයි ඔය මුලින්ම කරන්නේ. ඉතින් මේ ඔටෝ පෝල් එකේ මම මේ ඔයා දකින මේ ඇලුමිනියම් කෑලි දෙක මම හදපු දේවල්. මේවා ඔටෝ පෝල් එකත් එක්ක ආපු දේවල් නෙමෙයි. ඉතින් මගේ රික්වයර්මන්ට් එක ගැන මට හොඳ අවබෝධයක් තියෙන නිසා මේ මැතිව්ස් ආම්ස්, සිනේ ආම්ස් වලට හයි කරන්න පුළුවන් විදිහට මම මේ වගේ ඇලුමිනියම් වලින් මේවා පට්ටලයකට දීලා මම හදලා තියෙනවා මේ මගේ ප්‍රයෝජනයට ගන්න. මේවා කොහෙවත් නැහැ. මේවා ඇත්තටම මම විසින්ම හදපු දේවල්. ඉතින් මම මේ ඔටෝ පෝල් එක මෙහෙම හරහට දැම්මම බලන්න කොච්චර ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවද කියලා. නැත්තම් මම වෙනමම ඒක ඩිස්ප්ලේ එකට වෙනම එකක්, කැමරා එකට වෙනම ස්ටෑන්ඩ් එකක්, එහෙමත් නැත්නම් ට්‍රයිපෝඩ් එකක්. ඉතින් මේ ඔටෝ පෝල් එකේ මම හයි කරනවා කැමරාව. කැමරාව විතරක් නෙමෙයි. කැමරාවට අමතරව මම හයි කරනවා මේක ඩිස්ප්ලේ එකක්. මොකද ඒ ඔක්කොම බර දරන්න පුළුවන් පෝල් එකක් තමයි මෙන්න මේ ඔටෝ පෝල් එක. දැන් මේ ඔයගලන්ට පේන්නේ මේ ධනංජය කරන්නේ කැමරා එක මුලින්ම හයි කරගන්නවා. ඉස්සෙල්ලාම සොලිඩ්ලි මේ කැමරා එක හයි කරගෙන ඊට පස්සේ ඒකට අදාළ ලෙන්ස් එක දාගෙන අපි ඇන්ගල්ස් හදා ගන්න ඕනේ. දැන් මොකද මේකේ හරි විදිහ නම් වෝටර් ලෙවල් එක බලන්න තිබ්බනම් තමයි හොඳ. එතකොට තමයි කැමරා එක අපි හරියටම තියෙන්නේ සමාන්තරවද කියන එක බලාගන්න. නමුත් එදා මම හිතන්නේ මගේ වෝටර් ලෙවල් එක මම ගෙනල්ලා තිබුණේ නැහැ. මම ඒ වගේ දේවලුත් පාවිච්චි කරන අවස්ථාවල් ගොඩක් තියෙනවා මේ වගේ ෆුඩ් ෂූට්ස් වලදී. මොකද කැමරා එක ඇන්ගල් වෙනවා අපිට තේරෙන්නේ නැහැ. POV හැට පේන දෙන්නේ නෙමෙයි. හරියටම මිලිමීටරයකට වැඩ කරනකොට පේන්නේ. ඉතින් මේ මොටෝ පෝල් එකට එන හෝල්ඩර් එක තමයි ඒක. ඉතින් මම මේ අලුතින් ඇලුමිනියම් වලින් හදපු පාර්ට් එක තමයි මගේ මේ සිනේ ආම් එකට හයි කරලා ඒක මම පාවිච්චි කරලා තියෙන්නේ මේ කැමරා එක හයි කරන්න. ඉතින් මේ වගේ මම දෙකක් හදලා තියෙනවා ඇලුමිනියම් වලින්. ඒ ඇලුමිනියම් වලින් දෙවෙනි එක මම පාවිච්චි කරන්නේ මගේ මොනිටර් එක හයි කරන්න. ඉතින් මෙතන තමයි මේ උදේ පාන්දර කියලා කියන්නේ 7:00 වගේ මේ වෙනකොට ඇවිල්ලා දැන් අපි බඩු ටිකත් එක්ක ලෑස්ති කරනවා. මොකද අද මෙනු එකට කරන ෂූට් එකක් හින්දා අපිට ෂොට්ස් ටිකක් තියෙනවා ගන්න. දැන් ඔටෝ පෝල් එකේ ඔයගලන්ට පේනවා ඇති කැමරාව හයි කරලා තියෙනවා. මధుරකා ඉතින් සූදානම් වෙනවා අනිත් ලයිට්ස් ටිකත් එක්ක පාවිච්චි කරන්න. ඉතින් කැමරා එක සෙටප් කරගත්තට පස්සේ ඊළඟට අපි කරන්නේ මේකට අවශ්‍ය කරන ලයිට් සෙටප් එක දාලා ඊළඟට මොනිටර් එක හයි කරගන්න. ඉතින් මම මේකට බ්‍රවුන් කලර් එක පාවිච්චි කරනවා. බ්‍රවුන් කලර් ලයිට් එකම බ්‍රවුන් කලර් මොඩිෆයර්ත් එක්ක පාවිච්චි කරන්නේ. මොකද ඒක මට පහසුයි. මොකද කන්ජස්ටඩ් තැනක කරනවා එක වුණත් මට මේ බ්‍රවුන් කලර් ලයිට් එකෙන් එන ක්‍රිස්ප් ලුක් එක තමයි අවශ්‍ය කරන්නේ මේකට. ඔයගලන්ට පේනවා ඇති මම කියපු දෙවෙනි ඇලුමිනියම් පාර්ට් එක ධනාවය හයි කරලා තියෙන්නේ ඒක. ඒකට තමයි මගේ මැතිව්ස් ආම් එක. ඔය පාවිච්චි කරන්නේ ධනංජය මැතිව්ස් ආම් එක. අර කැමරාවට හයි කරලා තියෙන්නේ සිනේ ආම් එක. මේ මැතිව්ස් ආම් එක පාවිච්චි කරලා ඒකට ඩිස්ප්ලේ එක හයි කරන වැඩේ තමයි ධනංජය ඔය දේ කරන්නේ. මට නිතරම ෆුඩ් ෂූට්ස් එන හින්දා ඒ වගේ දේවල් එන නිසා මම මේ වගේ ඔටෝ පෝල්ස් 5-6ක් මම අරගෙන තියෙනවා. මොකද ඒවා මට මේ ඔටෝ පෝල්ස් වල මට ලයිට්ස් හයි කරන්න පුළුවන්, කැමරාස්, මගේ ලැප්ටොප් එක මේ ඕන දෙයක් හයි කරන්න පුළුවන්. එච්චර ස්ට්‍රෝං මේක හදන්නේ මෑන් ෆොටෝ වලින්. ඉතින් ඒක නිසා මට සවි ශක්තිය ගැනවත් ඒක ඩියුරබිලිටි එක ගැනවත් කිසිදු ආකාරයක සැකයක් නැති නිසා. ඉතින් මෙන්න මෙහෙමයි මම මොනිටර් එකයි කැමරා එකයි මේ දෙකම මගේ ඔටෝ පෝල් එකේ හයි කරේ. ඊට පස්සේ මම යනවා මගේ සේෆ්ටි ගැන හිතලා
මෙන්න මේ සේෆ්ටි කේබල්ස් පාවිච්චි කරන්න මේ කැමරා එකටයි මොනිටර් එකටයි. මේවා නිතරම ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕන දේවල්. මොකද කොයි අවස්ථාවේ මොන වගේ හදිසි අනතුරු වෙන්න පුළුවන්ද කියලා කියන්න බෑ. නමුත් මේ වගේ සේෆ්ටි කේබල් එකකින් කිසිදු ප්‍රශ්නයක් නැතුව මොනවාම හරි දෙයක් වෙලා කැමරාව ගැලවිලා වැටුණත් කැමරාව බිමට වැටෙන්නේ නැහැ. ඩැමේජ් එකලස් නැවත වරක් ඕගොල්ලන්ට හයි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් මම හුඟක් දුරට කල්පනා කරලා මේ හැම වැඩේටම පාවිච්චි කරනවා. ඉතින් මේ වැඩේදී මధుරිකා මේ හයි කරන්නේ බ්‍රවුන් කලර් 133 පැරබොලික් එක. මම මේකට පාවිච්චි කරන්නේ බ්‍රවුන් කලර් ලයිට් එකමයි. ඒ වගේම ප්‍රෝ ෆොටෝ ලයිට්ස් දෙකකුත් මම ස්ටෑන්ඩ් බයි තියන් ඉන්නවා. හදිසියක් වුණොත් තාම කර ෆිල් ලයිට් එකක් ඒ වගේ දෙයක් අවශ්‍ය වුණොත් කියලා. ඉතින් මේ වගේ කන්ජස්ටඩ් තැනක අපි මේ වගේ වැඩ කරනකොට ටිකක් ඉඩ පහසුකම ගැනත් හිතන්න අවශ්‍යයි. මොකද එහෙම කරන්නේ නැතුව අපි ඔක්කොම බඩු ගෙනල්ලා මේක දාගත්තොත් ඒක හැමෝටම අපහසු වෙනවා. ඉතින් ඒක නිසා මම කැමැතිම මොඩිෆයර්ස් දෙක 88 පැරා එකයි 133 පැරා එකක් විතරක් ප්‍රධාන ලයිට් සෝස් දෙක හැටියට පාවිච්චි කරලා ඊටු ටික මම තියාගෙන ඉන්නවා. මට ෆිල් ලයිට් එකක් එහෙම නැත්නම් මොකක් හරි ෂැඩෝ එකක් කපන්න අවශ්‍ය වුණොත් කියලා බවුන්ස් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිරෙක්ට් වෙන්නත් පුළුවන් පාවිච්චි කරන ලයිට් එකක් හැටියට. ඉතින් මේ දෙක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මගේ බ්‍රවුන් කලර් ලයිට්ස් දෙක. මේ ලයිට්ස් දෙක තමයි මම පාවිච්චි කරන්නේ. බ්‍රවුන් කලර් මොඩිෆයර් එකට හයි කරන්න යන ඇඩැප්ටර් එක. ඊට පස්සේ තමයි ඒක ගිහිල්ලා හයි කරන්න තියෙන්නේ ඒ ඇඩැප්ටර් එකට. ඉතින් මේ ඔයගලන්ට පේන පෝල් එක ඉස්සරහට පස්සට කරලා මේ ෆෝකස් එක හදාගන්න පුළුවන් අපි මේ ගන්න ෂොට් එකේ. එතකොට මොඩලින් ලෑම්ප් එක ඔන් කරලා ඔයාට ස්පොට් කරගන්න ඕනද ස්ප්‍රෙඩ් කරගන්න ඕනද මේ ඔක්කොම දේවල් ඔන්න ඔය පෝල් එකෙන් හදාගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි තවත් එක කාරණයක් වෙන්නේ මම මේ බ්‍රවුන් කලර් ලයිට් එකට මෙච්චර කැමති. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ තෙදර් කේබල් එක. මගේ මේ ඒරියා 51 තෙදර් කේබල් එකයි මගේ මේ සෙටප් එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති තෙදර් කේබල් එක දාලා සේෆ්ටි කේබල් ඒ වගේම 40 ලෙන්ස් එක දාලා තියෙන්නේ. ඒ වගේම මොනිටර් එකත් මම දාලා තියෙනවා. කිසිම කෙනෙකුට කිසිම ආකාරයක ඩිස්ටර්බන්සස් නැහැ. ඔක්කොම සේෆ්ටිස් දාලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම තියෙනවා. අන්න එහෙම තමයි මම මෙන්න මේ ෂූට් එකේ මගේ සෙටප් එක මුලින්ම හදාගත්තේ කැම බීම ටික ලෑස්ති කරන්නත් ඉස්සෙල්ලා. මේ සෙකන්ඩ් මොනිටර් එක මොකද මම උඩ තව මොනිටර් එකක් තියෙනවා දනාගේ ඔළුව උඩින් ඔයගලන්ට පේනවා ඇති මොනිටර් එක. මේ තමයි ස්ටයිලින් කරන කෙනාට පහසු වෙන්න මම හදපු දීලා තියෙන අනිත් විෂුවල් ෆීඩ් එක. එතකොට කැමරාව ළඟ මොනිටර් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි ෆෝකස් එක බලන්නේ. ඇඩ්ජස්ට්මන්ට්ස් ඔය ඔක්කොම දේවල් කරලා එතන ෆෝකස් එක බලලා ඒ දේවල් කරන්නේ. මෙතන මම පහසුකම දීලා තියෙනවා. ස්ටයිලිස්ට් මෙන්න මේ වගේ සෙටප් එක හදන්න. ඔයගොල්ලන්ට දැන් මේක පේනවා ඇති. මොනිටර් එකත් සයිඩ් එකකින් තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඒක හරි පහසුයි මේ වගේ වැඩක් කරන්න ගියාම අපිට වෙනම මොනිටර් එකක් තියෙනවා. ඒ වගේම ක්ලයන්ට් එහෙම නැත්නම් ඒජන්සියට වෙනම මොනිටර් එකක් තියෙනවා. මේක අරේන්ජ්මන්ට්ස් වලට විතරයි. මෙතන ගන්න ෂොට් එක මේක පේන්නේ නැහැ. මොකද ගන්න ෂොට් එක මම තෙදර් කරලා තියෙන්නේ. තෙදරින් වලින් iPad එකකින් එහෙම නැත්නම් ලින්ක් එකක් හැටියට ලෝකේ කොහේ හරි ඉන්නවා නම් මේක බලන්න ඕන කෙනෙක් ඒගොල්ලන්ට ඉන්ස්ටන්ට්ලි මේ ෂොට් එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වැඩක් තමයි මෙන්න මේ රෙස්ටොරන්ට් එකේදී මම කරේ. මේ දකින්න ඔයගොල්ලෝ සෙටප් එක, කැමරා එක, මොනිටර් එක, ඊට පස්සේ ෂෙෆ්ට් දීලා තියෙන මොනිටර් එක, ඒ වගේ දේවල් සහ මේ අරේන්ජ්මන්ට් එක. ඉතින් මේ තමයි ෆුඩ් අරේන්ජ්මන්ට් එක. ඉතින් මෙතන ෂෙෆ් ඒ අදාළ කෑම බීම ගෙනල්ලා ඒවා බොහොම පරිස්සමෙන් ඒ සමහර ඒවා half cook. මොකද පින්තූරේදී fully cooked එනවා වෙන අවස්ථාවල් අඩුයි. සමහර ඒවා half cook ගෙනල්ලා තමයි අපි ඒක පෝස්ට් එකකින් කලයක චුට්ටක් එහාට මෙහාට කරගන්නවා නම් කරගන්නේ. මේ හැමදේම බොහොම පරිස්සමෙන් මිලිමීටර් ගානට හදන්න ඕන. ඉතින් මේකෙදී මම ප්‍රෝ ෆොටෝ ලයිට් එකකුත් පාවිච්චි කරන්න කියලා හිතුවා. මොකද ක්ලයන්ට්ගේ සහ ආර්ට් ඩිරෙක්ටර්ගෙන් පොඩි කන්සර්න් එකක් තිබ්බා. වැඩිපුරම ෂැඩෝස් තියන්න එපයි කියලා. ඉතින් ඒක නිසා මම ෂැඩෝස් නොතියන්න අවශ්‍ය හින්දා මම ප්‍රෝ ෆොටෝ එකේ මගේ මෙන්න මේ ප්‍රෝ ෆොටෝ අඩි 5 ෆුට එකක් ලෑස්ති කරගත්තා. අවශ්‍යතාවයක් වුණොත් පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ මේ දකින මෙනියු එකට තමයි මේකේ අලුතෙන් අයිටම්ස් වගේක් එනවා. ඒ අලුතෙන් එන අයිටම්ස් ටික තමයි අද මම ෂූට් කරන්නේ. ඉතින් අපිට රසවත් කොෆි තුනක් හම්බුණා. මොකක් මහන්සි වෙලා ඉන්න වෙලාවක කොෆි එකක් කියලා කියන්නේ බොහොම රිෆ්‍රෙෂින් දෙයක්. හරිම රෙස්ටොරන්ට් එකක්. ඒ වගේම අපිට සංග්‍රහ කරා මෙතන තියෙන පීට්සා වලින් සහ නොඑක් ආකාරයේ ටේස්ට් කරන්න අවස්ථාව ලැබුණා. ඊටාම රසවත්. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති තවත් කැමරා එකක් මේ හයි කරනවා. මේ තමයි සෙකන්ඩ් කැමරා එක. මොකද ක්ලයන්ට්ගෙන් සහ මට ආර්ට් ඩිරෙක්ටර්ගෙන් රික්වයර්මන්ට් එකක් ආවා. මේ ගන්න හැම ෂොට් එකේම සමහර දේවල් ඉන්ඩිවිජුවල් ෂොට්ස් හැටියට අරන් දෙන්න. හැබැයි සයිඩ් ඇන්ගල් කියලා.
ඉතින් මට කැමරාව ගලවන්නයි ආයෙ දාන්නයි කරන්න බැරි හින්දා මම ධනංජයට කිව්වා අපි අපේ ඊළඟ කැමරා එක ට්‍රයිපෝඩ් එකේ සෙට් කරගෙන අපේ টপ ෂොට් එක ගත්තට පස්සේ අපි සයිඩ් ඇන්ගල් ෂොට් එක ගමුයි කියලා. ඉතින් මගේ ළඟ තෙද කේබල්ස් කීපයක් තියෙනවා. මේ ධනංජය පාවිච්චි කරන්නේ ඒරියා 51 තෙද කේබල් එකේ කොට කේබල් එක තමයි. ඊට පස්සේ මට ඒ ෂූට් එක කරන්න පුළුවන්. ආයෙ කැමරාස් කේබල් ගලවන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. මොකද මගේ MacBook එකේ පෝට්ස් කීපයක් තියෙනවා. ඒ පෝට්ස් කීපෙන් දෙකකට මම උඩින් එන තෙද කේබල් එකයි ඒ වගේම මේ ට්‍රයිපොඩ් කරන කැමරා එකේ තෙද කේබල් එකයි මම හයි කරනවා. දැන් ඒක තමයි මේ ධනංජය කරන්නේ. තෙද ලොක් එක දාලා. ඉතින් ෂූට් එක පටන් ගන්න ඉස්සෙල්ලා මොකද අපිට ප්‍රශ්න වෙන්න පුළුවන් දේවල් තමයි ග්ලාස් එන එක. වීදුරු වලින් රිෆ්ලෙක්ෂන්ස් එන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. টপ ෂොට් එකේදී ඒක එන්න තියෙන ප්‍රමාණය ටිකක් අඩුයි. අනිත් එක මගේ 40 ලෙන්ස් එකක් යූස් කරන හින්දා මට මේ 40 ලෙන්ස් එකට මට වෙන ඇඩැප්ටර් එකක් ND ෆිල්ටර් එකක් එහෙම නැත්නම් පෝලරයිස් එකක් දාන්න බෑ. නමුත් මේ සයිඩ් ඇන්ගල් ෂොට්ස් වලදී මම හිතුවා පෝලරයිස් ෆිල්ටර් එක හයි කරගන්නවා කියලා. ග්ලෙයා යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික මුල ඉඳලම කට් කරගන්න. ඉතින් ඒක තමයි මේ මధుරිකයි ධනංජයි එකතු වෙලා දැන් හයි කරන්නේ මේ ට්‍රයිපෝඩ් එකේ තියෙන කැමරා එකට. ඕගොල්ලෝ යම්කිසි ෆිල්ටර් එකක් ගන්නවා නම් හයි කරන්න ඉස්සෙල්ලා හොඳට චෙක් කරලා බලන්න ඕනේ ඩස්ට් එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට්ස් ඒ දේවල් තියනවාද කියලා. ඒ දේවල් තියෙනවා නම් ඔන්න ඔය වගේ ක්ලීන් කරන්න ඕනේ. මොකද ලික්විඩ් එක නැත්තම් මම නම් හුමාලය තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒ ඩස්ට් එක අයින් කරගන්න. නමුත් ඒක එච්චරම රෙකමෙන්ඩඩ් නෑ. ලික්විඩ් එක තියෙනවා නම් තමයි හොඳ. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන කේස් බ්‍රෑන්ඩ් එකේ එන පෝලරයිසර් ෆිල්ටර් එක. ඉතින් ඒක මෙන්න මේ 85 ලෙන්ස් එකට ධනංජය මෙන්න මේ විදියට හයි කරගන්නවා. මොකද ඒක පහසුයි ග්ලෑ එක කට් කරගන්න. මේ තියෙන්නේ එහෙම හයි කරගත්ත සෙටප් එක. ඔයගොල්ලන්ට පේන විදිහට ලැප්ටොප් එකට තෙද කේබල්ස් දෙකක් දෙපැත්තෙන් ගිහලා තියෙනවා. ඉතින් දැන් මුළු සෙටප් එකම රෙඩි. දැන් මේ මම ෂූට් කරන්නේ සයිඩ් ඇන්ගල් ෂොට් එක. ඒක නිසා තමයි මට පිටිපස්සෙන් බ්ලොක් කරගන්න ඕනේ තියෙන අනවශ්‍ය දේවල් ටික. ඒක නිසා තමයි මම මේ ක්ලොත් එක දෙපැත්තෙන් උස්සලා ඒ සයිඩ් ඇන්ගල් තියෙන කැමරා එකෙන් මෙන්න මේ වගේ ෂූට් කරේ. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක අද මම ගේන්න හුඟක්ම උනන්දු වුණෙත් මම මේ පාවිච්චි කරපු ටෙක්නොලොජි එකයි මම ඒකට පාවිච්චි කරපු මේ දේවල් නිසා. කැමරාස් දෙකක් කොහොමද පැරලල් එකපාර යන්නේ, කොහොමද කැමරාස් දෙකම කනෙක්ට් කරගන්නේ, කොයි විදිහටද වයර්ලස් ෂූට් කරන්නේ, කොහොමද අපි හැමෝටම පහසු වෙන විදිහට අඩු ඉඩ ප්‍රමාණයකින් මෙන්න මේ වගේ අලුත් ටෙක්නොලොජීස්, අලුත් ඉක්විප්මන්ට්, ඔටෝපෝල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ, කොයි විදිහටද අපි ඒක පහසු කරනවද කන්ජස්ටඩ් තැනක වැඩ කරද්දී. දැන් මෙන්න මේ දේවල් ටික තමයි මට ඕගොල්ලන්ට පෙන්වන්න උවමනාව තිබුණේ. ඒ වගේම ඕගොල්ලොත් යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් මේට වඩා වෙනස් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. පින්තූර වීඩියෝස් තියෙනවා නම් ෂෙයා කරන්න. මමත් හරි කැමතියි අලුත් දෙයක් ඕගොල්ලන්ගෙනුත් ඉගෙන ගන්න. මම ඕගොල්ලන්ට දෙයක් දෙනවා වගේම මමත් කැමතියි ඕගොල්ලන්ගෙන් දෙයක් අරගන්න. මට පුළුවන් එතකොට ඒ දේ try කරලා බලලා මම ඒක කොච්චර සාර්ථක වුණාද, කොයි විදිහටද මම ඒ දේ කරේ කියලා ඕගොල්ලන්ට ඊළඟ ගේන වීඩියෝ එකකින් මට පෙන්නන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ එපිසෝඩ් එකකිනුත් යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඕගොල්ලෝ බය වෙන්න එපා. මේ වගේ sophisticated equipment මගේ ළඟ නැහැ, මේ වගේ දේවල් කරන්න බෑ කියලා කවදාවත් බය වෙන්න එපා. ඕගොල්ලන්ට තියෙන දේ මේ වගේම achievement එකක් කරන්න පුළුවන්. අවස්ථාවක් ලැබුණොත් මේ වීඩියෝෙන් ඉන්වෙස්ට් කරන්න. ඉතින් මේ වගේම එපිසෝඩ් එකකින් මම නැවතත් ඔබ මුණ ගැහින්නම්. Beyond the Shoot with සාලිය වැඩසටහනෙන් අද මම ඔබෙන් සමු ගන්නවා. නැවත වරක් ඔබ හමුවේ බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්.